සති දෙකෙන් වෙනසක් දකින්න ආදරයෙන් සත්කාර කරමු. ලස්සන දිගු වරලසක් කියන්නේ යාළුවනේ සිහිනයක් නොවේ. ඕනේ නිවැරදි කැපවීමක්. නිරෝගී පිරිපුන් දිගු වරලසක් ගන්න ස්වභාවික සත්කාරයක අත්දැකීම්. සති දෙකෙන් පුංචි වෙනසක්. හායි ප්‍රියාඩේලොක් කියන මගේ YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගනු ලබනවා. යාළුවනේ ගොඩ කාලෙකින් මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඔන්න දැන් ඉතින් අද මම ලස්සන වීඩියෝ එකක් දානවා. එන්නකෝ එහෙනම්. අද මම කරන්න යන්නේ hair mask එකක්. එහෙනම් බලමු. මේ තියෙන යාළුවනේ ඊයේ මම සංකපාල අපේ අක්කලා ගියා එහෙදි කඩාගෙන ආපු මුරුංගා කොළ ටිකක්. අපේ මේ මුරුංගා කොළ වලින් තමයි අද hair mask එකක් හදන්නේ. එහෙනම් යාළුවනේ බලමුද අපි මේක කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම ඉතින් මේකේ තියෙන මේ නැටි ටික අයින් කරලා දාන්න ඕනි. කොළ ටික ඔක්කොම වේලා වගේ තියෙන මොකද ඊයේ කඩන් ආවේ. ඒ නිසා ඉස්සෙල්ලාම මේකේ තියෙන මේ නැටි ටික අරන් දාලා ඉන්න ඕනි. යාළුවනේ ඔයාලා දන්නවනේ මුරුංගා කොළවල තියෙන සංඝටක මගින් අපේ හිස්කබලේ ලේ ගමන ආගමනේ වැඩි වෙනවා. එහෙම වෙච්චා ඉතින් ලස්සන දිගු වරලසක් අපිට ගන්න පුළුවන්. හරි යාළුවනේ මම දැන් මේ ටික බෙන්ඩර් කරගන්න හදන්නේ. මම ඔක්කොම කොළ වලින් නම් හදන්නේ පොඩ්ඩයි ගන්නෙ. ඔයාලට පුළුවන් යාළුවනේ මම දාන වතුර වෙනුවට කොමාරිකා දාන්න. මම අද කොමාරිකා නම් දාන්නේ. අද දාන්නේ මම වතුර. ඉතින් ඉස්සෙල්ලාම මුරුංගා කොළ ටිකක් අරගෙන හොඳට සෝදගෙන මේ විදිහට මම බෙන්ඩර් කප් එකකට දාගත්තා. ඊට පස්සේ යාළුවනේ මේට වතුර ටිකක් එකතු කරගත්තා මම. වැඩි වතුර එකතු කරගන්න නෑ පොඩ්ඩයි එකතු කරගත්තා. මොකද මට හොඳට ඝනකමට මේ මාස්ක් එක හදාගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට දෙහි බින්දු ටිකක් එකතු කරගන්නවා. දෙහි ඇට ටික උත් වෙන්නා ඒ ඇට ටිකත් අපි ඇහිඳට දාමු. ඊට පස්සේ තියෙන ඉතින් බෙන්ඩර් කරගන්න. වනේ මේ තියෙන්නේ මං හදාගත්ත මුරුංගා කොළ hair mask එක. දැන් ඉතින් අපි මේක ඔළුවේ ඇප්ලයි කරන විදිය බලමු. එහෙනම් යාළුවනේ වීඩියෝ එකත් එක්කම ඉන්න. ඉන්නකෝ යාළුවනේ ආයි වහිනවා. පේනවනේ. වහිනවා. යාළුවනේ මම හැමදාම කියන්න වගේ මොනවා හරි අපි ඔළුවේ ගාද්දි මේ විදිහට කොණ්ඩි දෙකට බෙදාගෙන ගන්න ඕනේ. එතකොට ඒ ගාන බෙහෙත් එක අපේ ඔළුවට හොඳට කාවදිනවා. දැන් ඉතින් මේ ටික මම ඇප්ලයි කරගන්නවා. මේ ගමම මම ඔයාලට මුරුංගා hair mask එකේ අපිට ගන්න පුළුවන් අපේ වරලසට ගන්න පුළුවන් යහපත් දේවල් ටික මම ඔයාලට කියා දෙන්නම්. කෙස් වැටීම් පාලනය වීම. මුරුංගා කොළවල පවතින ඉහළ යකඩ සාසින් මගින් කෙස් මුල් ශක්තිමත් කරනවා. හිසේ කැක්කුම හා උකුණන් නැති කිරීම. මෙහි ඇති ප්‍රතිබැක්ටීරියා සහ ප්‍රතිෆංගස් ගුණ නිසා හිස් කබල පිරිසිදු කර හිස්වැරි පාලනය කරනවා. විටමින් A, B සහ අත්‍යවශ්‍ය ඇමයිනු අම්ල බහුල බැවින් හිස් කබලේ රුධිර සංසරණය වැඩි කර නව කෙස් ගස් වැවීමටද උපකාරී වෙනවා. කොණ්ඩේ වියලි බව නැති වෙනවා. යාළුවනේ සතියකට දෙවතාවක් විතර මේ මුරුංගා hair mask එක ඔයා පාවිච්චි කරලා බලන්න. විශේෂයෙන් ඔයා හිස් කබලේ පාවිච්චි කරන්න කලින් අතේ පොඩ්ඩක් ගාලා බලන්න. ඔයාට ඇලර්ජික් තියෙනවා නම් ගන්න එපා. මේ විදිහට මම hair mask එක හොඳට ගාලා හොඳට මසාජ් කරා. යාළුවනේ හොඳට මසාජ් කරනවා. ඒතර අපිට දැනෙනවා නිකන් සීතලට වගේ අපේ හිස් කබලට ඒව ගමන් කරනවා. හොඳට මසාජ් කරන්න ඕනේ යාළුවනේ. ඔයාලා දන්නවනේ ස්වභාවික ආයුර්වේද දෙයක් කියන්නේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ. බ්ලීචින් ඔයා නම් මනම් මිල අධික දේවල් ගානවට වැඩිය අපි දන්න දෙයක් නෙමෙයි මේකේ තියෙන මුරුංගා කොළයි දෙහි වතුරයි. ඔයාලට වතුර වෙනුවට ඉතින් කොමාරිකා පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහට ඉතින් හොඳට ඝනකමට තමයි මම මේ මාස්ක් එක හදාගත්තේ. ඒ නිසා හොඳට ඒක ගා ගන්න මට පුළුවන් වුණා නැත්නම් ඉතින් මූණේ හැමතැනම මේක බේරෙන. යාළුවෝ ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මේක හිස් කබලට විතරක් නෙවෙයි අපේ හිස කේස් වලට විතරක් නෙවෙයි අපේ මූණටත් මේක ආලේප කරන්න පුළුවන්. මම ඔයාලටත් ඒක කියා දෙන්නම් වෙනම වීඩියෝ එකකින්. හරිද? අපේ හැමතත් මේ මුරුංගා හොඳයි. මේ විදිහට මම ඉතින් වැස්සේ ඉන්න ගමන් තමයි එළියට ඇවිල්ලා මේක ගෑවේ. ඊට පස්සේ මම ආයෙත් අතරට ගියා වහිනවනේ. ඊට පස්සේ මම ආයෙ මේ විදිහට කොණ්ඩ දෙකට බෙදාගෙන ආයෙත් මාස්ක් එක ගන්න පටන් ගත්තා. යාළුවනේ ඔයාලා දන්නවද මං කොණ්ඩේ දන් දෙන්න හදන්නේ. මං ඉතින් කොහොම හරි කළා මම කොණ්ඩ වවා ගන්නවා.
අඟල් 18ක් වෙන්න ඕනිනේ කොණ්ඩේ දන් දෙන්න. මගේ දැන් 18ට වැඩි තියෙනවා. ඒවට මම තව ටිකක් වවාගෙන තව මාස දෙකකින් විතර කොණ්ඩේ දන් දෙන්න තමයි හිතන් ඉන්නේ. මං හරි මාසාවෙන් ඉන්නේ. මං ඇස් දෙකත් මං නියලා තියෙන්නේ කොණ්ඩෙත් දන් දෙන්න මට හිතෙනවා. ඒ නිසා මං මන්ට කොණ්ඩේ වවා ගන්න ඕනි. කොණ්ඩේ දැන් උනත් දන් දෙන්න පුළුවන්. ඒ ගාන තියෙනවා. ඒ වන්ට තව ටිකක් වවාගෙන මං කොණ්ඩේ දන් දෙනවා. ඊට පස්සේ මම මේ විදිහට හොඳට කොණ්ඩේ ගුඩියක් ගහගත්තා. ඊට පස්සේ බූල් බෑන්ඩ් එකකුත් දාගෙන ඊට පස්සේ හොඳට මසාජ් කරා. එතකොට තමයි යාළුවනේ හොඳට වෙනස තේරෙන්නේ. මොකද දන්නවද? ඊට පස්සේ හොඳට මසාජ් කරාට පස්සේ අපිට වතුර ගතිය නිකන් අර සීතල ගතිය අපේ විසිකබලට හොඳට දැනෙනවා. යාළුවනේ විශේෂයෙන් ඔය හෙම්බිරිස්සාව තියෙන කට්ටිය මේක ගන්න එපා. මොකද මේක මේ වතුර ගතියත් එක්ක නියන්නේ හෙම්බිරිස්සාව තව වැඩි වෙයි. මේ විදිහට මම ඉතින් ගාගත්තා. මම ඊයේත් ගෑවා, අදත් ගායි. අදත් ගෑවා. ආයි තව දවස් දෙක තුනකින් ආයෙ ගන්න හිතන් ඉන්නවා. ඔන්නම තමයි යාළුවනේ මගේ මුරුංගා හෙයා මාස්ක් එක මම කොණ්ඩේට ඇප්ලයි කරගත්තේ. එහෙනම් මගේ යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලත් මේක හදලා බලලා වෙනස මට කියන්න ඕනි හරිද? එහෙනම් අදට ගිහින් එන්නම්. මගේ channel එක වැදගත් channel එකක් කියලා හිතෙනවා නම් අදම subscribe කරලා like කරලා comment කරලා share කරලා තියාගන්න. මොකද මේ වගේ පොඩි ස්වභාවික ආයුර්වේද දේවල් මම ඔයාලට ගේනවා. මම දන්න දේවල්. එහෙනම් මගේ යාළුවනේ මං ගිහිල්ලා එන්නම් පරිස්සමෙන් ඉන්න. ඔයාලට එනම් බුදු සරණයි.